සුබ දවසක් ළමයි ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක අරගන්නේ පොඩි දැනුවත් කිරීමක් කරන්න. එතකොට මේ වීඩියෝ එක ගොඩක් ලොකු වෙන්නේ නැහැ. පොඩි දෙයක් කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපේ දැන් සති 5 ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙන කියලා. හරිද? එතකොට සති 5 ප්‍රෝග්‍රෑම් එකට අදාළව ළමයි අපි සෙමිනාර් සීරීස් එකක් කරනවා. මේ සෙමිනාර් සීරීස් එකේ පළවෙනි සෙමිනාර් දෙක. හරිද? එකක් අණුක ජීව විද්‍යාව සෙමිනාර් එක, අනිත් එක පාරිසරික ජීව විද්‍යාව සෙමිනාර් එක. හරිද? ඔය සෙමිනාර් දෙකෙන් අණුක ජීව විද්‍යාව සෙමිනාර් එක මේ එන බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ 23 වෙනි බ්‍රහස්පතින්දා දවල් 12 ඉඳලා රෑ 12 වෙනකන් ටයිම් එක තියාගෙන අපි කරනවා. හරිද? එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට මේ අණුක ජීව විද්‍යාව සෙමිනාර් එක ඇතුළතම ළමයි ඔයගොල්ලන්ට විභාජනය කියන ප්‍රශ්නයක් වෙලා නම් තියෙන්නේ. අණුන විභාජනය, උණ විභාජනය. අපි ළමයි මේ අණුන විභාජනය, උණ විභාජනය කියන දේ අණුක ජීව විද්‍යාව උගන්වලා ඊට පස්සේ ඒ දැනුමත් උපයෝගී කරගෙන ලස්සනට ඔයගලන්ට අතන දෙවෙනි පාඩමේ තියෙන අණුන විභාජනය, උණ විභාජනය එදා දවසේ අන්තිම වෙද්දී කරනවා. එතකොට ළමයි ළඟ එන සෙමිනාර් එක වෙන්නේ අණුක ජීව විද්‍යාව සෙමිනාර් එක. ඊට පස්සේ ඊළඟ සතිය තමයි ළමයි පාරිසරික ජීව විද්‍යාව සෙමිනාර් එක එන්නේ. ඊට අමතරව හරිද තව සෙමිනාර් ටිකක් ප්ලෑන් කරලා තියෙනවා. ඒවා අපි සතිපහ ප්‍රෝග්‍රෑම් එකත් එක්කම යන සෙමිනාර්. හරිද? එතකොට මේ සෙමිනාර් වල විටමින් වගු සෙමිනාර් එකක් තියෙනවා. ඒ කියන්නේ සත්ව විටමින් වගුව සහ ඊට පස්සේ ශාක විටමින් වගුව ඒවා අරගෙන ඒ ටික සම්පූර්ණ විවර කරන සෙමිනාර් එකක්. ඊට පස්සේ ප්ලාන්ටේ රාජධානියයි ජීවන චක්‍රය ටික අරගෙන තව එක සෙමිනාර් සීරීස් එකක් තියෙනවා. ඊට පස්සේ ළමයි තව එක සෙමිනාර් එකක් එනවා. සිලබස් එක ඇතුලේ අපි කතා කරන්න ඕනේ ප්‍රැක්ටිකල් ටික අරගෙන ඒ ප්‍රැක්ටිකල් ටික කරන සෙමිනාර් එකක් එනවා. හරිද? එතකොට ওই සෙමිනාර් ටික ඔක්කොම තියෙනවා. හරි. එහෙනම් මේ වැඩි දික් වෙන්නේ නැහැ මේ වීඩියෝ එක. මේ ඕගොල්ලන්ට මේ අනිත් දෙන සෙමිනාර් එක. අනිත් දෙකේ ළමයි මම මේ වීඩියෝ එක දැන් ගන්නේ අඟහරුවාදා රෑ 11ට විතර. හරිද? එතකොට මේ වීඩියෝ එක සමහරවිට අප්ලෝඩ් වෙනකොට බදාදා වෙලා තියෙයි. එහෙම නැත්නම් මම මේක කිසි එඩිට් කිරීමක් කරන්නේ නැහැ. එතකොට මේ වීඩියෝ එක ළමයි කෙලින්ම මේ වීඩියෝ එක කරනවා. ඊට පස්සේ YouTube එකට දානවා. හරිද? ඕගොල්ලන්ට මේ සෙමිනාර් වලට සහභාගී වෙනකොට ඕන කරන ටියුට්. හරිද? දැන් මේ ෆ්‍රී සෙමිනාර් එකක්, ලොකු සෙමිනාර් දෙකක් තියෙනවා. මේ සෙමිනාර් දෙකට ඕන කරන ටියුට් එක ළමයි අපේ Telegram channel එකට දානවා. මම description එකේ ළමයි ඔයගලන්ට අපේ Telegram channel එකේ link එක දාලා තියෙනවා. ඔයගොල්ලෝ join වෙලා ඉන්න. හෙට බදාදා හවස් වෙනකොට සාමාන්‍යයෙන් හරිද? සාමාන්‍යයෙන් හවස් වෙනකොට හවස 6 වගේ වෙනකොට අපි PDF එක දාන්නම්. අපි ඊළඟ දවසේ මොනවද කතා කරන්නේ කියන එක. එතකොට අණුක ජීව විද්‍යාව පටන් ගන්න තැන ඉඳන් අණුක ජීව විද්‍යාව ඉවර වෙන තැනකම්ම අපි ඊළඟ දවසේදී කතා කරනවා. විභාගෙට එන්න පුළුවන් තැන් කතා කරන ගමන් අපි මේ සෙමිනාර් එක කරනවා. රාත්‍රී 12 වගේ වෙනකන් ටයිම් එක තියාගන්න. සමහරවිට ඊට කලින් ඉවර වෙන්න පුළුවන්. අණුන විභාජනය, උණ විභාජනය වගේ දේවල් කරන නිසා සමහර විට 12 වගේ වෙලාවක් වෙන්නත් පුළුවන්. හරිද? ඇයි 12 කියන ටයිම් එක ගත්තේ කිව්වොත් ළමයි 12 කියන ටයිම් එක ගත්තට අපි වැඩේ පටන් ගන්නෙ 1 විතර වෙනකොට. හරිද? සාමාන්‍යයෙන් 1 වගේ වෙනකොට තමයි වැඩේ පටන් ගන්නෙ. හේතුව බ්‍රහස්පතින්දා කියන්නේ සාමාන්‍යයෙන් නුගේගොඩ අවට මොනවද ෆිසික්ස් ක්ලාස් තියෙන දවසක්. ඒ නිසා ඒ ළමයින්ටත් මොකක්ද ඒක කියන්නේ? ඒ ළමයින්ටත් කිසිම අසාධාරණයක් වෙන්නේ නැති වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ෆිසික්ස් ක්ලාස් ඉවර වෙලා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට 12ට විතර මොනවා හරි පොඩි කෑමක් කාලා හරිද? ඒ කියන්නේ දවල්ට කාලා එක වෙද්දී අපේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට එකේ ඉඳන් රාත්‍රී 12 වගේ වෙනකම් අපේ වැඩේ එක දිගට කෙරීගෙන යනවා. ඒ අතරමැද්දේ ළමයි ඔයගලන්ට ඉන්ටර්වල් ටිකක් හම්බ වෙනවා. හරිද? රාත්‍රී කෑමට ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. ඊට අමතරව අර මේ සාමාන්‍ය හවස 4 වගේ වෙනකොට තමයි ඔයගලන්ට තව ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. මේ පොඩ තේ එකක් බීලා පොඩ රීෆ්‍රෙෂ් වෙලා එහෙම එන්න. හරිද? ඊට පස්සේ ආයි රැය වෙනකම්ම වැඩේ දිගටම කෙරීගෙන යනවා. ඔයගොල්ලෝ ඇවිල්ලා සම්බන්ධ වෙන්න අවශ්‍ය PDF එක ළමයි. හරිද? මේ වැඩේට ඕන කරන PDF එක අපි අපේ Telegram channel එකේ දානවා. මේ description එකේ දාන්න link එක. ඇවිල්ලා join වෙලා අපේ PDF එක අරගෙන වැඩේ කරන්න. ඊට පස්සේ පුළුවන් තරම් මේ අන්තිම කාල සීමාව ඇතුළත වැඩ කරලා ඔයගලගේ වැඩේ ඉවරයක් කරගන්න. එතකොට මේ කරන වැඩ ටික පුළුවන් තරම් ඔයගලන්ට උදව්වක් කරගන්න. හරිද? මේ වීඩියෝ එක ඉච්චරයි. හරි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. එහෙනම් තමයි ඔයගොල්ලෝ මේ ඇහිලා අත්දැකීම අරගන්න. හරි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.